හොඳයි අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ ඇක්ෂන් රිසර්ච් නැත්නම් ක්‍රියාමූලික පර්යේෂණයක් හඳුනා ගන්න උදාහරණයක් කරහා. දැන් මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා ක්‍රියාමූලික පර්යේෂණයක තිබිය යුතු පියවරයන් මොනවද කියලා. පියවරයන් 6ක් අපි හඳුනාගත්තා. එමෙ පියවරයන් චක්‍රීයයි කියලාත් අපි හඳුනාගත්තා. හොඳයි. ඒතර එමෙ පියවරයන් 6 අපි උදාහරණයක් කරහා පැහැදිලි කරගමු මොකද්ද මේ ක්‍රියාමූලික පර්යේෂණයකින් වෙන්නේ කියන එක. හොඳයි. දැන් අපි උදාහරණය මෙන්න මේ වගේ එකක්. හරි. මේ තියෙන්නේ example 1 කියලා තියෙන්නේ මේ කතන ඉංග්‍රීසි සහභාගීත්වය වැඩි දියුණු කිරීම. හොඳයි. දැන් මේ ගැටලුව හඳුනා ගැනීම කියන එකත් අපිට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ ඊළඟ වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා අර පියවරයන් එකින් එක විස්තරාත්මකව. එතකොට මම කියන්නම් කොහොමද මේ ගැටලුව හඳුනා ගැනීම සඳහා තිබෙන ක්‍රම මොනවද කියන එක. දැනට මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි පන්ති කාමරයට උගන්වන්න ගිය ගමන්ම ගැටලු හඳුනා ගන්න බෑ. අපි කාලයක් ඒ ඉගැන්වීමෙහි යෙදෙන්න ඕනේ. යෙදෙනකොට තමයි ළමයිගේ හැසිරීම, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්, පොත්පත් පරීක්ෂා කිරීම, ඒ වගේ කරුණු ඔස්සේ අපිට විශේෂ ළමයි ඒ විශේෂ තැන් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒතර එවැනි විදියට හඳුනාගත්ත ගැටලුවක් තමයි මේ ඉංග්‍රීසි කතනය කියන එකට සහභාගීත්වය අඩුයිලු ළමයිගේ. එහෙනම් ඒ ගුරුතුමාගේ හෝ එම ගුරුතුමියගේ විසඳුම එයා බලන්නේ කොහොම හරි මේ සහභාගීත්වය වැඩි කරගන්න. ඉංග්‍රීසි කතනය සඳහා. හොඳයි. ඒතර මේ විදිහට ගැටලුව හඳුනා ගැනීම යටතේ ඒ නිරීක්ෂණයන් හරහා හඳුනාගත්ත ගැටලුව විස්තරාත්මකව සඳහන් කරන්න ඕනේ. ඒ අදාළ ශ්‍රේණිය, ඒ වටපිටාව, ඒ වගේ දේවල් විස්තරාත්මකව ඒ නිරීක්ෂිත ගැටලුව මතුවුනේ කොහොමද කියන එක විස්තරාත්මකව තිබිය යුතුයි. ඒක පදනම් කරගෙන අපිට පර්යේෂණ ගැටලුව නැත්නම් පර්යේෂණ ප්‍රශ්නය සඳහන් කරන්න ඕනේ. එතන මේ මූලික පියවර තුලදීම අපිට පර්යේෂණ ප්‍රශ්නය කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. දැන් මේ උදාහරණයේදී පර්යේෂණ ප්‍රශ්නයේ විදිහට තියෙන්නේ කතන ඉංග්‍රීසි ක්‍රියාකාරකම් සඳහා සිසුන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කළ හැක්කේ කෙසේද? එතනදී කතන ඉංග්‍රීසි ක්‍රියාකාරකම් හරහා විශේෂයෙන් දැන් අරමුණු යටතේ කියලා තියෙනවා අන්තර්ක්‍රියාකාරී කතන උපාය මාර්ග කියන එක. ඔව්. එහෙම වෙන්න ඕනේ. දැන් ඉංග්‍රීසි කතනය ඉහළ නැන්වීමේ විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. හරි. ඒතර මේ හැම ක්‍රමයකටම මේ පර්යේෂකයා අවධානය යොමු කරන්නේ නැහැ. එයා අවධානය යොමු කරන්නේ අන්තර්ක්‍රියාකාරී කතන උපාය මාර්ග සඳහා පමණයි. ඒ කියන්නේ ඔය ඩයලොග් වගේ දේවල් හරහා තමයි එයා ඒ කතනය ඉහළ නන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒක පර්යේෂණ ප්‍රශ්නය තුල තියෙන්නේ. කොහොමද මෙයා මේ ගැටලුව විසඳන්නේ කියන එක. එයා ගැටලුව විසඳීම සඳහා භාවිතා කරන ඒ ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ඒ ගැටලුව තුල තියෙන්න ඕනේ. නැත්නම් අරමුණු වල හරි එක තියෙන්න ඕනේ. හරි දැන් මේ උදාහරණයේදී ඒක අරමුණක් තුල තියෙනවා. අන්තර්ක්‍රියාකාරී කතන උපාය මාර්ග. හරහා තමයි මේ ඉංග්‍රීසි කතනය කියන එක ඉහළ නන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒතර ගැටලුව හඳුනා ගැනීම තුළ නිරීක්ෂිත ගැටලුව විස්තරාත්මකව සඳහන් වෙන්න ඕනේ. ඒ ආශ්‍රයෙන් පර්යේෂණ ප්‍රශ්නය නැත්නම් පර්යේෂණ ගැටලුව කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ අපි එනවා ගැටලුව හඳුනාගත්තයින් පස්සේ මේ සැලසුම් කිරීම කියන එක ප්ලෑනින්. දැන් කොහොමද මේ ගැටලුව විසඳන්නේ? අර මේ උදාහරණේ නම් කතනේ අපි ඒ සහභාගීත්වය කතන සහභාගීත්වය වැඩි කරන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන උපාය මාර්ග අපි සැලසුම් කරන්න ඕනේ. දැන් මේකේ කියනවා එයා බලාපොරොත්තු වෙන පර්යේෂකයා කුඩා කණ්ඩායම් කරලා කුඩා කණ්ඩායම් සාකච්ඡාවලට යොමු කරන්න එයා බලාපොරොත්තු වෙනවා. එයා ඒක සැලසුම් කරන්න ඕනේ. ඊළඟට භූමිකා නිරූපණ ක්‍රියාකාරකම් වල නිරත කරන්න උත්සාහ කරනවා. හරි එහෙනම් මේ භූමිකා නිරූපණ කියන්නේ මොනවද? ඒ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ඒ ඩයලොග් වගේ දේවල් එයා සැලසුම් කරන්න ඕනේ. ඊට පස්සේ එයා කියනවා සතිපතා මිනිත්තු එකක් කතා කරන අභියෝගය. අන්න ඒ වගේ ළමයි උනන්දු කරන දෙයක් කරන්නත් පුළුවන්. එයා එහෙම එකක් කරන්නත් ඒ පරිශ්‍රකයා බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ බලාපොරොත්තු වෙන දේවල් තමයි සැලසුම තුල තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් සැලසුම ක්‍රියාත්මක කරද්දී
ළමයි ඒ විවිධ ක්‍රියාකාරකම් වල සැලසුමත් එක්ක කරනවා. එතකොට ඒ අයගේ වෙනස් වීම වගේ දේවල් අපි සටහන් කරගන්නවා. එතකොට අපි කියනවා ඒවා ඒ දත්ත එක් රැස් කරනවායි කියලා. හරි. එහෙනම් මේ දත්ත එක් රැස් කරන්නේ කොහොමද? මොනවද භාවිතා කරන මෙවලම් කියන එකත් සැලසුම තුළම තියෙන්න ඕනේ. නිරීක්ෂණ පත්‍රිකා වෙන්න පුළුවන්. සිසුන්ගේ ප්‍රතිපෝෂණයන් ලබා දෙන ෆෝම්ස් වගේ දේවල් වෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ ක්‍රියාකාරකම් පටිගත කරලා ඒ පටිගත කිරීම නැවත බැලීම ඔස්සේ දත් එක් රැස් කරන්න පුළුවන්. සහභාගීත්වයේ ගණන් කරන ප්‍රස්තාර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ මොනවද සැලසුම තුල දත් එක් රැස් කරන්න භාවිතා කරන්නේ මොනවද කියන එක අපි සැලසුම් කරන්න ඕනේ. මේක තාම සැලසුමක්. සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන දේ සැලසුම් කිරීම තමයි සැලසුම තුලදී සිද්ධ වෙන්න ඕනේ කරුණ. හොඳයි. එතකොට මේ උදාහරණයේදී ඔය කියන උපාය මාර්ග සහ දත්ත රැස් කිරීමේ මෙවලම් ඒ පරිශ්‍රකයා විසින් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ සැලසුම් කිරීමෙන් පස්සේ එයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඇක්ෂන් තුන්වෙනි පියවර. අර සැලසුමට අනුව පන්ති කාමරයට ඇවිල්ලා ළමයි කුඩා කණ්ඩායම් වලට බෙදලා ඊට පස්සේ අර භූමිකා රංගනයට අවශ්‍ය සංවාද කොළ ඒගොල්ලන්ට ලබා දීලා දැන් මේකේ ආපන ශාලාවේ සිද්ධ වෙන සංවාදයක් වෛද්‍යවරයා හම්බ වෙන්න ගියපුවාම සිද්ධ වෙන සංවාදයක් ආදී ලෙස ළමයි වෙන් කරලා ඒ අයට අදාළ පත්‍රිකා දීලා කතාවට යොමු කරන්න ඕනේ. එතකොට ඒ වගේම ඒ කණ්ඩායම් දිනපතා සහභාගී වීම පිළිබඳවත් යාවත්කාලීන කරන්න ඕනේ සහභාගීත්ව ඒ පත්‍රිකා හරහා. ඊළඟට එයා බලාපොරොත්තු වුණා කලින් සැලසුමේදී අර විනාඩියක් කතා කරන ප්‍රෝග්‍රෑම් එක. එතනදී විනාඩියක් හරියට කතා කරොත් ත්‍යාගයක් සහ ප්‍රශංසා ලබා දීම මේ ක්‍රියාත්මක වීමක් මෙතනදී සිද්ධ වෙනවා. ත්‍යාගයක් ලබා දෙනවා නැත්නම් ප්‍රශංසා කරනවා. ඔය ආකාරයට ක්‍රියාකාරකම් වල නිරත කිරීම. ඒක තමයි සත්‍ය වශයෙන්ම අර සැලසුමේ තියෙන දේවල් ක්‍රියාත්මක වීම තමයි ඇක්ෂන් එකේදී සිද්ධ වෙන්නේ. right. ඒතර සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙනකොට ඒ ළමයිගේ වෙනස් වීම අපි සටහන් කරගන්න ඕනේ. අන්න ඒක තමයි දත් එක් රැස් කිරීම. නැත්නම් අපි කියනවා ඒක ඒ දත් එක් රැස් කිරීම සිද්ධ වෙන්නේ නිරීක්ෂණය ක්‍රියාවලිය තුල. ඒතර ඇක්ෂන් එකත් එක්කම සමාන්තරව යන දෙයක් තමයි මේ නිරීක්ෂණය කියන්නේ. නමුත් අපි පැහැදිලි වෙන්න මේක වෙන වෙනම අපි අරගෙන තියෙනවා. නිරීක්ෂණය කියන එක. එතකොට මේ නිරීක්ෂණ ක්‍රියාවලිය තුල අර ළමයි සැලසුමේ තියෙන දේවල් ක්‍රියාත්මක කිරීමත් එක්ක නිරීක්ෂණ ක්‍රියාවලිය තුල හඳුනා ගන්න දේවල් අපි සටහන් කරගන්න ඕනේ. ඒ ඔස්සේ අපිට පුළුවන් නිගමන ඒ කියන්නේ ස්ටේට්මන්ට්ස් ලියන්න නේ අපිට අවසානයේට එළඹෙන්න පුළුවන්. දැන් මේක කියනවා නිහඬ සිසුන් ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර දත්ත අපි විශ්ලේෂණය කරලා තමයි කියන්නේ. අර දත්ත ටික එක්රැස් කරලා ඒ දත්ත දිහා බලලා අපි කියනවා නිහඬ සිසුන් ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තා. ඊට පස්සේ සිසුන් භූමිකා නිරූපණ වාක්‍ය ඛණ්ඩය සමග වඩාත් විශ්වාසයෙන් සිටියා. අර භූමිකා රංගනයේ ඔස්සේ ඒ ක්‍රියාකාරකමක් කළේ. හරි. ඒතර ඒ වගේම කරන්න කැමැත්තක් දක්වනවා. ඒකට කැමැති කියන අදහස තියෙනවා. ඒතර ඒ ඔස්සේ ඒ එක්රැස් කරපු දත්ත තුලින්ම ප්‍රතිපෝෂණයක් ලබාගෙන තියෙනවා. 80%ක් සාකච්ඡාවලට කැමැති බව වාර්තා කළා. 70%ක් ඉංග්‍රීසි කතා කිරීමේදී වඩාත් විශ්වාසයෙන් සිටින බව පැවසුවා. ඒතර 80% 70 වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. තවත් සුළු ටිකක් තමයි තියෙන්නේ. මෙයාට ඒ සම්පූර්ණ ගැටලුව විසඳීමට අවශ්‍ය ගැටලුව විසඳන්න. ඒ කියන්නේ ළමයි සම්පූර්ණයෙන්ම කතාවට යොමු කරන්න ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඒ කතාවට යොමු කරන්න තවත් කුඩා ප්‍රමාණයක් තමයි එයාට තියෙන්නේ. හොඳයි. ඒතර ඔබ්සර්වේෂන් හරහා ඒ ගත්ත දත්ත විශ්ලේෂණය හරහා අපි ප්‍රතිඵලයකට එනවා. ඒ ප්‍රතිඵලය සටහන් කරන්නේ රිෆ්ලෙක්ෂන් කියන එක යටතේ. රිෆ්ලෙක්ෂන් ඇන්ඩ් ඇනලිසිස් කියන ඒ පියවර යටතේ ඒක පියවර දෙකක් විදිහට ගන්නත් පුළුවන්. මෙතන මම රිෆ්ලෙක්ෂන් ඇන්ඩ් ඇනලිසිස් කියන දෙකම එකට අරන් තියෙනවා. ඒ තුල තමයි අපි සමස්ත ප්‍රතිඵලය සම්බන්ධ කරගන්නේ. අපි සමස්ත ප්‍රතිඵලය කියන්නේ එතන. දැන් අපි ගත්ත දත්ත විශ්ලේෂණය කරලා අපි කියනවා සමස්තය කියනවා භූමිකා නිරූපණයේ වඩාත් ඵලදායී ක්‍රමයේ විය. අන්න ප්‍රතිඵලය. රිෆ්ලෙක්ෂන් ඇන්ඩ් ඇනලිසිස් කියන එක යටතේ තමයි ප්‍රතිඵලය අපි ලියන්නේ. හරි. එතනම කියනවා තවත් ප්‍රතිඵලයක්. එතන ප්‍රතිඵල තියෙන ඔක්කොම එතන සටහන් කරන්න ඕනේ. සමහර සිසුන්ට තවමත් තනි පුද්ගල සහාය
අවශ්‍ය වී. අන්න තවත් ප්‍රතිඵලයක් එතනට ඇවිල්ලා. හරි. එතකොට එතනදී අපි තීරණය කරන්න ඕනේ ඊළඟ පියවරකට යනවද නැද්ද කියන එක. දැන් මෙතන 30ක 20ක වගේ ප්‍රමාණයක් තියෙනවා. තාමත් ළමයි අර සම්පූර්ණයෙන් ඇවිල්ලා නැහැ කතනේ සඳහා. හරි. ලැජ්ජාශීලී සිසුන් ඉන්නවා. ඒ වගේ අය තවත් ඉන්නවා. එහෙනම් මොකද කරන්නේ ඊට පස්සේ? නායකින් සමග දිගටම වැඩ කරන්න සලස්වනවා. ලැජ්ජාශීලී සිසුන් ටික අරගෙන අපි අමතර පුහුණුවක් ලබා දෙනවා. ඊට සැලසුම වෙනස් කරනවා අපි. සැලසුමේ යම් යම් පියවරයන් වෙනස් කරනවා. වෙනස් කරලා නැවත ක්‍රියාත්මක කරනවා. එතන අර අපිට 100%ක්ම ප්‍රතිඵලය ලැබෙනකන් සැලසුම වෙනස් කරමින් නැවත නැවත ක්‍රියාත්මක කිරීම තමයි මේ ඇක්ෂන් රිසර්ච් එකේදී සිද්ධ වෙන්නේ. හොඳයි මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති අර පියවරයන් ටික මේ උදාහරණයත් සමග.